මොකද අද ආවේ නාගන්නද බේරෙවෙන් මේ ඊයේ නාපු යක් නෙමෙයි මේක බේරීම නාලු අවුරුදු 50ක් දැන් මේක අවුලක් මට දුක අසරණ මිනිස්සු මේ උදව්වට ආව මිනිස්සු බේරට දාලා බස් දාලා ගිනි තියලා ගහලා ඒක පොළොවලින් ගන්න දැක්කද හැබැයි දැන් ඇත්තටම ඔය රැස්වීමේදී උසිගැන්වීමක් සිද්ධ වුණානේ ඒ නිසානේ ඔබතුමාලා කට්ටිය ඔක්කොම ගිහිල්ලා පාර දීමක් කරේ මේ අහිංසක පිරිසකට අරගල කරුවා දැන් මම එතන ඉඳලා එළිය ඉඳලා මම යනකොට ඒ රැස්වීම වල කට්ටිය බැස්සා මම තමයි ඉස්ලාම් ගාවළු පාට යන්නේ මේ බස් වලින් බැස්ස මිනිස්සු ඔක්කොම එක මිනිස්සු යතේ පොළු කැලලක්වත් තිබුණේ නැහැ මෙතනින් බහින්න සමහරව අතේ පොළු කැලේ තියෙනවා දකින්න නෑ ඒක නෙවෙයි උනේ මෙතනින් ගිය මිනිස්සු ඉස්ස ගියේ නමුත් අපි මේ පැත්තට යනකොට මේ බයි රෝඩයෙන් කට්ටියක් ගියා ඒ කට්ටිය ගැන තාම කොහෙවත් විමර්ශනයක් නැහැ ඒ කට්ටිය කොහෙන්ද ආවේ පෞගී කාලේ කිව්වා ඒගොල්ලෝ ඉරකාරයෝ කිව්වා අර සංවිධානයෙන් ආවකෝ මේ ප්‍රහාරයට අපේ උන්ගිලා සිට්ටුනා මේ ගාන්නේ අපේ උන්ගිලා ඔක්කොම එකතු ඒ කියන්නේ ඔබතුමාලා දන්නේ නැහැ කවුද කියලා නෑ අපි දන්නේ ඒක තමයි හොයන්න ඕනේ ඒක හොයන්න නැත්නම් කවුරුත් හොයන්නේ නැහැ ඒක ඇයි හොයන්නේ නැත්තේ හොයන්න නැති හොයන්න ඕනේ ඔය වගේ යුතු හොයන්න ඕනේ කොහොමද ඒක කියලා කවුරු හරි කට්ටියක් කරන්නේ වැරදි ක්‍රියාවක් නෑ ඇයි ඔබතුමාලා කට්ටියක් ගිහලා වැරද්ද රැල්ලක් යනකොට ඔක්කොම ගියා ඒකයි උනේ අපේ උනුත් ගියා රැල්ලට ඒකයි වැරද්ද උනේ අපිට වැරදුනා එතන ආකද ඔබතුමා පිළිගන්නවා වැරදි ගහපු ඔය වැරදිනේ ඒක ගන්න බෑනේ හැබැයි ඔබතුමාගේ දියණියම එදා Facebook post එකක් දානවා එක ගමකට නම් අපි ගැහුවා අනිත් ගමේ කට්ටිය බය වෙලා ගියා කියලා. ඉතින් එහෙම ඒකත් ෆේක් එකක් තමයි අදමු. ඒ කියන්නේ දියණියගේ Facebook account එකෙන් මේ දෙක දාලා තිබ්බා. එයාගේ මම විමසුවම යක්වා. ඒක තාත්තේ මේක මගේ ප්‍රකාශයක් නෙවෙයි මේක වෙන අදමු ප්‍රකාශයක් කියලා කිව්වා. ඇත්තටම ඔබතුමාට මේ වගේ පහර දීමක් සිද්ධ වෙයි කියලා එදා හිතුවද? නෑ මං අතර ඉන්නේ නෑ මම අරගලේ ගැන මං ලොකු දේවල් කිව්වේ නෑ. අරගලේ හැල්ලු කරලා විවිධ ප්‍රකාශ කරලා තිබ්බා. අරගලේ හැල්ලු කරලා අරගලේ මුල් අවස්ථාව නිර්පාසික අවස්ථාවේදී අපි ලොකු ලෙන්ගතුකමක් දැක්වුවා ඒකට. පස්සේ මේ ලෝගුකාරයෝ හාමුදුරුවෝ මේ ගායකයෝ නළුනිය ඇවිල්ලා මේක දේශපාලනීකරණය කරුවා. ඒගොල්ලෝ දන්නේ නැතුව ඒක කරුණා. අද මේ මිනිස්සු අසරණලා උසාවියේ ඉන්නවා. කොහොම මේකට නායකත්ව දීපුවා ඒකෝ රට්ටා. මෝටර්සන් අප්පච්චි, දමිති ඉන්නේ සජබි, කර්නල්, පැතුම් ඉන්නේ රනිල් මහත්තයලා. තව එක්ක ඉන්න රෝෂන් රන්සිංහ ඇමතුමාලා. අනිත් එන්ජිஓ කාර රට ගියා. මේ මිනිස්සු අසරණලා ලෝවේ ගාස්තු ගෙවා ගන්න උසාවියෙන් රස්තා දෙනවා. හරි අපරාධයක් උනේ ඒ තරුණ පරම්පරාවට. ඔබතුමා වැරද්දක් කරේ නැත්නම් ඇයිද එහෙම පහර දුන්නේ අරගෙන? ඒක සැලසුම් කරලානේ පාර දෙන්නේ. මාව ඒ ලෝකෙ නෙවෙයි ඇවිල්ලා තියෙන කාලයක් තිස්සේ. මට 25 කියලා ගැව්වනේ. ඒකෙක්වත් මේ වගේ කුටි කායවොත් තමයි දෙකට කැඩෙනවා. දැන් මම ඒ කාලේ හොඳ ශක්තිමත්. දැන් ඔබතුමා ඇයි මේ කිව්වේ මේක මේ මම කරේ රංගපෑමක් කියලා? ඇත්තටම රංගපෑමක්ද කරේ කුටි කෑවේ නැද්ද? එම දුරම එල්මල් පාර 25ක් කරනවා. මිනිහෙක් ඉන්න දොස්තරගේ ඉතින් මම මැරලා කියලා ඇත්තට. මේකෙන් බේරෙන්න බෑනේ ඉතින්. ඉතින් තමයි මලා වගේ ඉන්න එක. අර මට මතක් වුණා කුමාරෝදේ පුතේ වලා හිටපු විදිහ. දැන් ඔබතුමා රංගපෑවා නම් කොහමද අර අසුචි පිට වෙලා තිබ්බේ? ඒකත් ඒ එඩිට් කරුවා ඒගොල්ලෝ. එඩිට් කරලා රංගනේ නැතුව රුපියක් ඒක. නැත්තම් මම ඇඳුමෙම දවස් දෙකක් හොස්පිටල් එකේ ගියා. නෑ වෛද්‍යවරු ඒක අයින් කරන්න එපයි. ඒ විදිහට මම ආවා ඒක එඩිට් කරලා. මොනතරම් කියලානේ ඒ වගේ. එතකොට අර මාව හොස්පිටල් දාන්න අයියෝ කියලා කිව්වේ. ඒකත් රංගපෑම පොඩි. නෑ ඇත්තටම ඕනෙක් කෙනෙක් ඒ වගේ ප්‍රහාරකෙදී. වදන ඇක්සිඩන්ට් එකක් වුණා අයියෝ කියනවා අම්මෝ කියනවා. ගුටි කනකොට අම්මා තමයි මතක් වෙන්නේ. අපිට පොඩි ආයෙ පාරක් කියලා පෙන්නන්න බැරිද? ඒ අයියෝ ඉස්සරහ දාන එක ටී-ෂර්ට් වලත් ගාලා ඉන්න කට්ටිය. ඉතින් මේකට කේක් ඇදුවා. තොරන් ඇදුවා, දන්සල් ගැව්වා, මල් ගැව්වා. මොනවද මට ලෙකරුවේ? ඒ ඔක්කොම මට ලැබිච්ච නොමිලේ ප්‍රචාරයක්. ඊයේ දවසේ අපි දැක්කා ඔබතුමාට දුරකථන ඇමතුමක් එනවා පියත් නිකේෂල කියලා අරගලයට සම්බන්ධ වෙලා හිටපු සමාජිකයෙක්. හැබැයි එදාම හවස උට පාර දීමක් සිද්ධ වෙනවා. ඔබතුමා සම්බන්ධයිද මේ පාර දීම? මගේ සටන් යන්නේ බගර නෙට්වර්ක් එක. මගේ සටන් දින්නේ මගතේ සටන් කරන එනිමිස් එක විතරයි. මගේ මේ වොයිස් කට් එක අරගෙන පැය දෙකක් ගිහින් නෑ. මං ගෙදර යනකොට මිනිහා කුටි කාලා. අයියෝ අම්මෝ මට ගන්න එපා මට ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා අඬනවා. ඉතින් එයා මට කියලා කෝච් එක කරලා ගියේ මිනිස්සුયો ගියේ. මට දුකයි ඒකන. මිනිහා දැන් හිතන්නේ මම එයාට ගෙවුවා කියලා. මම නම් ඔයිට එඩිය ගන්න ඕම නෙවෙයි ගන්න. ඔබතුමා නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් හිටියේ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉල්ලනවා කියනවා. අතරම පාර්ලිමේන්තුවට ඉල්ලනවාද ඔබතුමා හිතනවාද පාර්ලිමේන්තුවට යවයි කියලා ජනතාව? තව තියෙනවා ගමන් ගොඩක් යන්නේ. දැන් මම අවුරුදු 15 මේකේ මන්ත්‍රීලා හිටියා නාගරික මන්ත්‍රීලා හිටියා. මම පළාත් සභාවට යන්න ඕනේ. පාර්ලිමේන්තුවට යන්න ඕනේ. ඔක බලාපොරොත්තු වෙනවා. ජනතාව යවයි කියලා හිතනවාද මෙච්චර ප්‍රශ්නයක් වුණාන් පස්සේ ඔබතුමාට? ඔව් බයින් එක කරනවා හැමදාම ඔක්කොම අපේ වුන් නෙවෙයි 69 මෙතන ඉන්නේ 56 ගෙපෙත් ඉන්නවනේ 69 වල බයින් නැහැ නේ බයින් එක පෙන්නන්න මට දැන් එනවත් මම දානවා බේරෙට මට බයින් එක අර එදා තරහට එනත් දානවා 69 කුටි මම තනියෙන් කෑවේ අර මනුස්සයා බලා රාජපක්ෂවරු කුටි ඔක්කොම මම තනියෙන් කෑවේ මෙතන මම මේ ඉන්නේ කොහොමද නැද්ද හොඳයි මේකට තමයි ඉරිසියාව මම දාම කුටි කක කොහොමද මේ ඉන්නේ කියලා දැන් මෙච්චර දෙයක් වුණාට පස්සේ තවමත් රාජපක්ෂ නාමය වෙනුවෙන් ඉදිරියේදී කඩේ යනවද ඔබතුමා? ඒකාබද්ධව රාජපක්ෂවරුන් හිටියා ඒක අපි පිළිගන්න ඕනේ ඒක හිටියා කියලා. ඉතින් එතුමාත් මේ රටේ වැඩක් කරුවේ කෙනෙක් නේ. ඒ ගැන ගෞරවයක් අභිමානයක් තියෙන්න ඕනේ. අද අපි ජීවත් වෙලා ඉන්නේ ඒකයි. අසිත ගෝඨාභයමත් එක්කන තේගෙන අභිමානයක් තියෙනවා. ඒක වෙන කුටි කාවට ප්‍රශ්නේ නැහැ. අරගලයේ අවුරුද්දේ සැමරුම අවස්ථාවේ මෙතන ඔබතුමා කරපු ප්‍රකාශයත් එක්ක ආයි අපි දැක්ක සමාජ මාධ්‍ය ජනතාව කියන කතාව. ඔකට තව පාරක් ගහන්න ඕනේ කියලා. මමත් ගහනවා. මම පසුබයින්ට ඒගොල්ලෝ මගේ ඉතිහාසෙත් දැන් පොඩක් ආධාරණය යන්නේ මම කවුද කියලා. ඒකයි රට්ටයි බට්ටයි කට්ටයි නට්ටයි නෑ මම බට්ට විතරයි මෙතන ඉන්නේ දැන්. එදා තිබිච්ච නැති හයියක් දැන් බට්ටට ඇවිල්ලා තියෙන්නේ කොහොමද ආයේ මේ අවුරුද්දකට පස්සේ? නරි රැලක් එන්නේ ඌ කියාගෙන. සීනියෙක් කියලා ඉන්නේ තනියෙන් 64යි වයස. වයසට ගියත් බට්ට කෙලින්නේ. බට්ට කෙලින්නේ.